මම මේ වෙලාවේ ආනන්ද ස්ටෝර්ස් එකට පැමිණියා. මේ ස්ටේපරේ මම සල්ලි 2700ක මුදලක් දීලා අරගෙන ගියා. මට මේ වෙනතුරු කිසිම විසඳුමක් නැහැ. මේකට කටුත් නැහැ. මේ මුදලාලි මීට කලින් හිටියා මෙයා නෙමෙයි කියලා දැන් කියනවා හිටියේ. හරිද? දැන් මම කටු ගෙනත් දෙනවා කියලා විනාඩි 5 මට ඉන්න කියලා කිව්වා. විනාඩි දැන් ගිහිල්ලා තියෙනවා 1:20ට මම මෙතනට ආවා නැවත. දැන් වෙලාව ඇවිල්ලා 1:40 වෙනකොට කටුත් නැහැ. මට එක්ක ස්ටේපර් සල්ලි ලබා දෙන්නෙත් නැහැ. හැමතිස්සෙම විනාඩි 5යි මේ ලයිව් වීඩියෝ එක දෙන්න තීරණය කරේ. මෙන්න මෙතුම දැන් මේ වෙලාවේ ඉන්නේ. මං කඩේ නම පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා. බගාල්ල ආනන්ද ස්ටෝර්ස් පාසල් උපකරණ තොග සහ සිල්ලර වෙළඳ වෙළෙන්දෝ නොම්බර 51 ඕල්කට් මාවත ගාල්ල. ඔන්න වෙළඳසැලෙන් තමයි මේ ස්ටේපරේ ලබා ගත්තේ. කිසිම විශ්වාසයක් ඇතුව බඩුවක් ගැනීමට හැකි වෙළඳසැලක් නොවන බවට මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. දැන් විනාඩි 5ව කීපයක් ගියද බුදුතුමා මට මේ වෙලාවේ පවසන්න මොකද්ද මේකට මට වෙන විසඳුම කියලා. විනාඩි 5න් කටු ගෙනත් දෙනවා කියලා කොච්චර වෙලාවක්ද? මට එක්ක මුදල් ලබා දෙන්න එක්ක මට කටු දෙන්න. මට දෙක එකක් ගන්න මට තව රස්තියාදු වෙන්න බෑ. මට එක්ක මගෙන් ගත්ත සල්ලි දෙන්න මට එක්ක කටු දෙන්න. දැන් මම කොච්චර වෙලාවද මෙතනට ඇවිල්ලා? ඇයි මිනිස්සුම රස්තියාදු කරන්නේ? අපේ කාලේ අපිට වටිනවා ඒක. ඔබතුමාට වටින්න නැති වෙන්න පුළුවන්. ඔබ සෙල්ලම් ගන්න බානුගේ සල්ලිත් එක්ක කොහොම? ඔබතුමා ගානක් නැහැ වගේ උතන්ට වෙලා ඉන්නෝ. ඔබතුමාගේ කඩේ ඇතුළේ තමයි ගනුදෙනු උනේ. ඔබතුමා නෙමෙයි කියන්නේ කොහොමද? මට මේකට මාකර සුදුවක් මොකද වෙන්නේ කියලා මට කවුරු ප්‍රකාශ කරන්න මේ වෙලාවේ. මට නැත්තම් අන්තිම ජුරුම්බෝ දෙනවා පොලිසිය යනවා. කඩේට විරුද්ධව තමයි පොලිසිය යන්නේ. පොලිසිය යන්නේ ඒකයි. මහත්වාල මේ විශ්වික අනුන්ගේ සල්ලි අරන් ඔහම කරන්නේ ඒක මට කටු දෙන්න වෙලාව වගේද කියන්නකෝ. දැන් එනවා කියලා කඩේ ඇතුලේ බයි බිස්නස් එකනේ මම පැය ගණන් මෙතන ඉන්න බෑනේ. බැරි නෑ යනවා කියලා මගේ සල්ලි මගේ අරගෙන ඉවරලා දැන් කොච්චර වෙලාවද මෙතන? කටුත් නෑ ස්ටේපරේ කටුත් නෑ ඒක සල්ලි දෙන්න ඕනේ. ඔය කස්ටමර්ට එහෙමද කතා කරන්නේ? කම්සේ කතා කරන්නේ ඇයි බලන්නකෝ. කවුද මන්ද සුවඳ කතා කරන්නේ මං කීයට තාවේ? එක්ක මං මගේ සල්ලි දෙන්න ස්ටේපරේට නැත්නම් මට කටු දෙන්න. මාර ස්පීකර් එකක් වගේ නේ කට. ස්පීකර් නේ කොහොම මාකරි බිස්නස් එකක් කරන එක මැෂින් එක වික්කනම් මැෂින් එකට කටු තියෙන්න ඕන. මැෂින් එක නිකන් දිලා මං කටුක පෙදාසර බාන්න නෙමෙයි මෙතනින් කරන් ගියේ. ඔහෙල මාකරි වෙනගෙන උතර කටුතුරුව කරේ යාට කතා කරලා විශ්සන්න ඕනේ සනිකව. ඔහෙල එක එක වෙන කෝල් වලින් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඔය මුදලාලි කෙනෙක් නේ. ඔයරණ හොඳ රෙද්දක් කියලා හිඟා ගන්නේ කඩේ ඉස්සරහා. ඔය යා එන්නේ. එනකයි තමයි ඔය පස්සේ ඇවිල්ලා ආව හම්බ වෙනවා. මං ගනුදෙනුව කරේ මෙතනදිනේ. අපේ මාත් එක්ක ගනුදෙනුවක් කරේ. ඔයාලා තමයි හල්ලි දුන්නේ මෙතන. මේක ඇතුලේ CCTV තියෙනවා CCTV චෙක් කරනවා. අර කැමරා තියෙනවා කවුද හල්ලි ගත්ත කියලා බලන්න පුළුවන් නේ. ඔය කැමරා DVR එකේ රෙකෝඩින් බය කරනවා. මේ මැෂින් එක මම කතා කරා මේ මැෂින් එක ගන්න. ඔය නෙවෙයි සල්ලි ගත්ත මේ DVR කැමරා එක දිනවනේ කැමරා එක. සල්ලි නෙවෙයි මේ මැෂින් එකක් දුන්නා ඔයාලට. ඔයක මේ කඩේ ඇතුලේ ඉතින් වෙන කෙනෙක් මැෂින් එක මට දුන්නා. ඔය මෙතනින් සල්ලි ගත්තා. ඔයා නැත්තම් CCTV චෙක් කරන්න. ඔය ඔච්චර ජෙනුවින් නා CCTV චෙක් කරනවා. CCTV දර ඔය ගත්තේ නැහැ කියලා CCTV චෙක් කරන්න පුළුවන් නේ. ඔබතුමා ඔච්චර ජෙනුවින් නා. එනකයි ඉඳලා පස්සේ ඉඳලා ගන්න බැරනම් පස්සේ එමු. කරුණාකරලා මගේ සල්ලි දෙනවා. ඔය යන්න අන්නරේ. යන්න දුන්න මගේ සල්ලි දුන්නා නා. කිව්වාම මයින් ගත්තද 700 දෙනවා. මං යන්නම් ඒතොර. එක්කම කටු දැන් කටු ඉල්ලලා මට බෑ ගන්න මෙතන ඉන්න බෑනේ. ස්ටේපර් දුන්නා කටු තියෙන්න ඕන. කටු නැති ස්ටේපර් එක දිලි වෙරලා මට වරු ගන්න මෙතන ඉන්න බෑ. පස්සේ කතා කරන්න මේ කෑ ගහනවා ඔය කියන්නේ සාධාරණ නැද්ද? දැන් මම එතනට ඇවිල්ලා බෑ භාගයක් කරනවා කටු ඉල්ලගෙන. කටු දෙන්න බෑ භාගයක් කරනවද? කටු දෙන්න බෑ භාගයක් කරනවද ඔහෙට? මගේ සල්ලි දෙනවා ඔගේ. මගේ සල්ලි ගත්ත සල්ලි දෙනවා. ස්ටේපරේ විකන කටු තියන්න ඕන. ඔය හිමීට කතා කරනවා. ඒ පිට කතා කරන මම හිමීට කතා කරා විනාඩි 30 40. එන යන්න. කරුණාකරලා මගේ සල්ලි දෙනවා. කරුණාකරලා ගත්තු මගේ සල්ලි දෙනවා. මයින් ගත්තු සල්ලි දෙනවා. එතන මම යන්න. 2600.
කඩයක් අද බිස්නස් එක වුණා නම් වෙන තරක් උනේ කියන්නේ බෑ හොයලා ඔහම කියලා කඩේ CCTV දෙනවා චෙක් කරලා බලනවා කොහෙද මං සල්ලි ගත්තේ කියලා මම වෙලාවත් එක්ක ගිහලා CCTV ප්ලේ කරා එතකොට කවුද සල්ලි ගත්තේ ඔක්කොම පෙනේ